මට කියන්න ලියෝමි ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද? ඔයා දන්නවනේ අපි ලං වෙන තරමටම තමයි ආදරේ වැඩි වෙන්නේ. ඒක තමයි ආදරය කියන්නේ. විහඟට ඕනි උනේම රැවටීමෙන් හරි ලියෝමිව නිදහස් ප්ලේස් එකකට එක්කගෙන යන්න. ඔහුට උවමනා වුණේ ලියෝමිගේ දෙතොල් අතරමං වෙන්න. ඇයිගේ දෙතොල් සිප ගන්න. ඒ හැඟීම විඳ ගන්න විතරයි. තමන්ගේ යාළුවෝ කෙල්ල එක තනි වුණාම කරන කියන දේවල් විහඟ හොඳාකාරවම දන්නවා. සමහර සිද්ධිවලට උඩ ගෙඩි දෙන්නෙම විහඟ තමයි. ඊට පස්සේ හවසට යාළුවෝ එක්ක සෙට් වෙලා සිගරට් එකක දුම දාන ගමන් ඒ හැඟීම් විහිළුවට අරන් hina වෙන්නේ රටක් රාජ්‍යයක් යටත් කරගත්තා වගේ ජයග්‍රහණය කරගත්තා වගේ හැඟීමෙන්. විහඟගේ ශක්තිමත් කූඩුවට අහුවුණු මේ අහිංසක මුවැත්තිය කොටු කර ගන්න එක විහඟට කොහොමත් ලොකු දෙයක් නෙවෙයි. ලියෝමිගේ තර්ක විතර්ක වලින් විහඟ එක්ක ඒකාත්මික වෙන්න බැරිම තැන ලියෝමි විහඟ එක්ක පොඩ්ඩක් එළියට යන්න ලෑස්ති වුණා. විහඟ අයියේ මට අම්මා ඇරුණාම ඉන්නේ ඔයා විතරයි. මට විශ්වාස ඔයා විතරයි. ඔයා තමයි මට මගේ මුළු ජීවිතේම. ලියෝමි එහෙම කිව්වේ ඇත්තටම හදවතින් ආපු අවංක ආදරය Tamanගේ අහිංසක ඇස් දෙකෙන් ඔප්පු කරන ගමන්. එහෙම කියනකොට ලියෝමිගේ ඇස් දෙක පුංචි වෙලා රෝස පාට වල ගැහුණු කම්බොල් වල හීනියට ගලපු කඳුළු බින්දු පිහදා ගන්න විහඟ දෑංගිලි දිගු කළේම මහ පෙරේතකමක් හිත ඇතුළේ හිර කරගෙන. විහඟ බලා ඉද්දිම ලියෝමිගේ මූණ රෝස පාටට හුරු රතු පැහැයකට හැරිලා පොඩි වෙලාවක් උදෑසන හිරු එළියෙන් ඔප වැටිලා තිබුණා. හරියට හිරු එළියත් ඒ රෝස පාට කම්බුල් ඉඹින්න මග බලාගෙන හිටියා වගේ. මම යාළුවට පණිවිඩයක් තිබ්බා. අද මට එන්න වෙන්නේ නෑ කියලා. විහඟ අයියේ ලියෝමි කිව්වේ හදපිරි ආදරෙන්. ලියෝමිගෙත් විහඟ එක්ක කල් ගෙවන්න තිබ්බ ලොකු ආසාවක්. හැබැයි ඒක පිවිතුරු ආදරයක් එක්ක තිබ්බ පුංචි අහිංසක අනාගත ප්‍රාර්ථනා සමග එක්කාසු වෙච්ච නිර්මල හැඟීම් ගොන්නක්. පිරිමි උණුහුමක ආදරය ආශාව සමග විශ්වාසයත් එක්කාසු කරන්න විදිය ආදර අන්දරයක්. එහෙමනම් අපි යමු මගේ අයියේ. අපි කොහෙටද යන්නේ? ලියෝමි ඇහුවේ සිහින් ස්වරයෙන්. අපි හැමදාම පාක් යනවනේ. අපි අද වෙනසකටත් එක්ක යාළුවෙගේ ගෙදර යමු. ටිකක් දුරයි. ඒත් ඔයා වැඩ ඇරිලා එන වෙලාවට මට ගෙනත් අල්ලන්න පුළුවන්. මගේ යාළුවෝ නිතරම කියනවා කෝල් කරනවා මගේ සුදුමැණිකව එක්කන් ඇවිත් පොඩි පාටියක් දාමු කියලා. අනේ මට බයයි විහඟ අයියේ. ලියෝමි කිව්වේ ලා රතු පාටට හුරු මූණ බිමට හරවගෙන. ඒ අහිංසක නෙත් සඟල බයනුත් ආසාවෙනුත් විශ්වාසයෙනුත් පිරීලා ඉතිරිලා තිබ්බා. ඒත් ජීවිතය පිළිබඳ මහා ලොකු ගැඹුරින් හිතන්න ලියෝමිගේ කායික මානසික හැඟීම් අත්දැකීම් මදි වෙන්න ඇති. විහඟගේ බලකිරීම නිසාම මේ තීරණය ගැන ගොඩක් හිතන්න ලියෝමිට කාලය තිබ්බේ නෑ. මොනවද මැනික ඔයා ඔච්චර කල්පනා කරන්නේ? මට ඔයාව ඕනි. පොඩ්ඩක් නිදහසේ ඔයාගේ තුරුලේ තනි වෙන්න ඕනි. මේක තමයි අපේ ආදරය තව වැඩි කරගන්න තියෙන වෙලාව. මේක තමයි ආදරය කියන්නේ මැනික. විහඟගේ චාටු කතාවල් අස්සේ ලියෝමි ඇත්තටම අතරමං වුණා. ලියෝමි විහඟ කිව්ව දේවල් පිළිගත්තේ අවංකවම හිතේ තිබ්බ ආදරයෙන්. මෙහෙට එන්න මැනික මං ඔයාට හෙල්මට් එක දාන්න. ලියෝමිගේ රතු කම්බුල් අතරින් විහඟ ඇඟිලි තුඩු සීරුවෙන් යවලා කොණ්ඩ කරල් දෙක කන දෙපැත්තට කරලා බොහොම පරිස්සමට හෙල්මට් එක දැම්මා. ලියෝමිත් ඒ වෙලාවේ විහඟගේ ඇස් දිහා බලන් හිටියේ හරි ආදරෙන්. විහඟගේ හීන් කපටි ඇස් ලියෝමිට කියව ගන්න බැරි තරම් ලියෝමි අහිංසකයි. එන්න මැනික පරිස්සමට නගින බයික් එකට. ලියෝමිගේ සිනිදුවත් විහඟගේ ඉන වටේ යවනකොට ඒ පහස උපරිමයට විඳගන්න විහඟට බැරි වුණා. විහඟගේ ගොරෝසු ෂර්ට් එක ලියෝමිගේ සිනිදු අත්ල ස්පර්ශ වීමට ඉඩ දුන්නේ නෑ. ඒත් එක්කම විහඟට ආපු පුංචි හැඟීමකින් ලියෝමිගේ අත් දෙකම විහඟ දැඩිව අල්ලගත්තා. ඇයි විහඟ අයියේ? ලියෝමි ඇහුවේ ටිකක් අමුතුවට වගේ. නෑ මැනික මට ඔයා වැටේවි කියලා හිතුණා. ඒකයි මම අත් දෙක අල්ලගත්තේ. ඇයි ඔයාට රිදුනද? කියන ගමන් විහඟ බයික් එක ස්ටාර්ට් කළා. ඔන්න හයියෙන් අල්ලගන්න මැනික.
උදෑසන සීතලත් උණුසුමත් අතර බයික් එකේ යද්දි ලියෝමිගේ මූණ ඉඳගෙන ගියපු සුළං රොදවල් කෙහෙරැල් පොඩ්ඩක් විතර අවුල් කළා. බයික් එකේ වේගය වැඩි වෙනවත් සමග ලියෝමිගේ හෘද ස්පන්දනය වැඩි වුණා. ඒත් එක්කම බයත් එක්ක මිශ්‍ර වෙච්ච සියුම් සතුටකින් හදවත පිරීලා ඉතිරිලා ගියා. මොහොතක් දෙදෙනාම එයාලගේ ලෝකවල අතරමං වුණා.